හායි සුබ දවසක් හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. අද මේ වීඩියෝ එකෙන් මං කතා කරන්න යන්නේ අපේ ඕර එක ගැන. ඉතින් ඔයාලා කලින් ටැරොට් කාඩ් රීඩින් ගැන කරලා තියෙන වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලලම මේ වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා. මොකද කලින් වීඩියෝ එකේ තියෙන සමහර දේවල් ටිකක් මේ වීඩියෝ එකටත් සම්බන්ධ වෙන නිසා. හරි. දැන් අපි බලමු ඕර එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපේ මේ ශරීරය ගත්තාම භෞතික ශරීරය සහ ශක්ති ශරීරය කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් භෞතික ශරීරය සහ එනර්ජි බොඩි එක. ශක්තියෙන් හැදිලා තියෙන ශරීරය. එතකොට මේ භෞතික ශරීරය ගත්තාම භෞතික ශරීරය කියලා කියන්නේ මේ ඇට මස් ලේ නහර වලින් හැදිලා තියෙන අපිට අල්ලන්න පුළුවන් අපිට ස්පර්ශ කරන්න පුළුවන් ශරීරයට තමයි අපි භෞතික ශරීරය කියලා කියන්නේ. ඒක අපිට ඇස් වලින් බලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්. ඒක තමයි භෞතික ශරීරය. එතකොට මේ එනර්ජි බොඩි එක කියන්නේ සම්පූර්ණයෙන්ම ශක්තියෙන් හැදිලා තියෙන ශරීරයට. අපි කලින් ටැරොට් කාඩ් රීඩින් ගැන කරපු වීඩියෝ එකේදී කතා කරා ভাইබ්‍රේෂන් එක ගැන. ඉතින් මේ ශක්ති ශරීරයේ හැදිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ ভাইබ්‍රේෂන් වල තියෙන ශක්තිය එකතු වෙලා තමයි මේ ශක්ති ශරීරය හැදෙන්නේ. එහෙම නැත්නම් එනර්ජි බොඩි එක හැදෙන්නේ. ඉතින් මේ තියෙන්නේ පරමාණුවක්. අපි කතා කරා පරමාණු හැම එකක්ම කම්පණය වෙන ගමන් තමයි තියෙන්නේ කියලා. ඒ වගේම මේ පරමාණු වලින් තමයි මේ විශ්වයේ තියෙන ජීවි අජීවි හැමදේම හැදිලා තියෙන්නේ. එතකොට මේ පරමාණුවකට ධනාරෝපණ ඍණාරෝපණ වගේ ආරෝපණ තියෙනවා. එතකොට මේ ධනාරෝපණ ඍණාරෝපණ එකට තියෙන පරමාණුවක් කම්පණය වෙනකොට ඒ පරමාණුවට චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නවා. එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නවා. අපි කියනවා මැග්නටික් ෆීල්ඩ් එකක් හැදෙනවා කියලා. ඉතින් මේ විදිහට හැම පරමාණුවක් වටේටම විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. එතකොට අපේ ශරීරයේ හැදිලා තියෙන පරමාණු ගොඩාක් එකතු වෙලානේ. එතකොට මේ හැම පරමාණුවකම තියෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර ඔක්කොම එකතු වෙලා එක චුම්බක ක්ෂේත්‍රයක් හදනවා. එක මැග්නටික් ෆීල්ඩ් එකක් හදනවා. අන්න ඒකට තමයි අපි ඕර එක කියලා කියන්නේ. එහෙම නැත්නම් එනර්ජි බොඩි එක කියලා කියන්නේ. ශක්තියෙන් හැදිලා තියෙන ශරීරය කියලා කියන්නේ. ඉතින් මේ ශක්ති ශරීරයත් තවත් කොටස් 6කට වගේ බෙදෙනවා. ඒක ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ. ඒක ටිකක් අර විස්තර ඇතුව යන්න ඕනි නිසා. ඉතින් මේ ශක්ති ශරීරය මේ එනර්ජි බොඩි එක හොඳ එනර්ජි එකක් තියෙන එනර්ජි බොඩි එකක් නම් අඩි 6ත් 10ත් අතර වගේ ලොකු ප්‍රමාණයකට උපරිම ප්‍රමාණයකට මේ එනර්ජි බොඩි එක විහිදවන්න පුළුවන්. විහිදලා යනවා. එතකොට මේක සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍ය ප්‍රමාණයේ කාමරයක් පිරෙන ප්‍රමාණයට ඕර එක විහිදවන්න පුළුවන් වෙනවා. ඕර එක හොඳට ශක්තිමත් නම්. ඒ වගේම අපේ මේ මැග්නටික් ෆීල්ඩ් එක එහෙම නැත්නම් අපේ මේ ඕර එක දුර්වලයි නම් අපේ ශරීරයෙන් අඩි 1ක් 2ක් අතර දුරකට තමයි ඕර එක විහිදෙන්නේ. ඊට වඩා දුරකට විහිදෙන්නේ නැතුව යනවා. එනර්ජි එක අඩු නිසා, ශක්තිය අඩු නිසා. හරි, අපි දැන් බලමු මොනවද මේ ඕර එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන. එහෙම නැත්නම් ඕර එක වැඩ කරන්නේ කොහොමද කියලා. ප්‍රධානම දේ තමයි මේ ඕර එක කියන්නේ හරියට අපේ සෝල් එකේ තියෙන අපේ ආත්මයේ ඉතිහාසය අන්තර්ගත වෙලා තියෙන පොතක් වගේ. එතකොට අපි කලින් ආත්මවල කරලා තියෙන හැම දෙයක්ම අපි කලින් ආත්මවල හැසිරලා තියෙන විදිහත් එක්ක අපේ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා නේ ආත්මෙදි වැඩ කරපු. අන්නේ ভাইබ්‍රේෂන් එක පවා මේ ඕර එකට ඇතුළත් වෙන්න බලනවා. එතකොට අපි මේ ආත්මේ කරන දේවලුත් මේ ඕර එකට ඇතුළත් වෙනවා. කලින් ආත්මවල කරලා තියෙන සමහර දේවල් වල ভাইබ්‍රේෂන් එකත් මේ ඕර එකට ඇතුළත් වෙනවා. එතකොට මේ ඕර එකේ සමහර දේවල් తాවකාලිකව හා සමහර දේවල් ස්ථිර විදිහට තැන්පත් වෙලා තියෙනවා. එතකොට අපේ මේ දැන් තියෙන ඕර එක අධ්‍යයනය කරන එක තුලින් අපි මේ දැන් තියෙන ඕර එක ගැන අවබෝධයක් ගන්න එක තුලින් අපිට පුළුවන් වෙනවා අපේ කලින් ආත්මවල ඉඳන් අපි කරලා තියෙන මොන හරි නෙගටිව් දේවල් තියෙනවා නම් එහෙම නැත්නම් අපි මේ ආත්මෙදි කරන මොන හරි නෙගටිව් දේවල් තියෙනවා නම් අපේ ভাইබ්‍රේෂන් එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් ටික හදා ගන්න ඕනි කොයි තැන්වලින්ද මොන විදිහටද අපි මේ දේවල් ටික හදා ගන්න ඕනි කියලා අපිට අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට ඒකට තමයි ගොඩාක් වෙලාවට අපි මෙඩිටේෂන් කරන්නේ. අපි භාවනා කරනකොට අපිට මේ මැග්නටික් ෆීල්ඩ් එක ෆීල් වෙන්න පටන් ගන්නවා. අපිට දැනෙන්න පටන් ගන්නවා.
එතකොට අපිට තේරෙනවා මගේ ලයිෆ් එකේ මෙන්න මේ අංශවල පොඩි අඩුපාඩු තියෙනවා. මම මෙන්න මේ දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මම මෙන්න මේ විදිහට මගේ ඕරා එක හානියටපත් කරගන්නවා කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා. අපිට දේවල් තේරුම් ගන්න පටන් ගන්නවා. එතකොට ඒකත් එක්ක අපිට පුළුවන් අපේ අඩුපාඩු ටික හදා ගැනීම තුළින් අපේ ආත්මය හරි විදිහට පරිණත කරගන්න. එහෙම නැත්නම් අපේ මේ ආධ්‍යාත්මික ගමන හරි විදිහට ගෙනියන්න ඕරා එක අධ්‍යයනය කරන එක අපිට ගොඩාක් උපකාරී වෙනවා. ඒ වගේම මේ ඕරා එකෙන් අපේ ශරීරය පලිහක් විදිහට ආරක්ෂා කරන්නත් බලනවා. ඍණාත්මක ශක්තියින්ගෙන් අනිත් අයගේ තියෙන ඍණාත්මක සිතුවිලි වලින් අපිව ආරක්ෂා කරගන්නත් බලනවා. ඒ වගේම තමන්ට මොන හරි අසනීපයක් රෝගයක් වැළඳෙන්න තියෙනවා නම් එහෙම නැත්නම් ශරීරයේ මොන හරි අසනීප තත්ත්වයන් තියෙනවා නම් අපිට ඒ දේවල් කල් තියා අඳුන ගන්නත් මේ ඕරා එකෙන් පුළුවන්. අපේ ඕරා එකට ඒක ෆීල් වෙන්න පටන් ගන්නවා. ඕරා එකෙන් ඒ දේවල් පේන්න පටන් ගන්නවා. ඒ වගේම අපේ දැන් මේ ඕරා එක හැදිලා තියෙන එනර්ජි එකකින්නේ එනර්ජි ෆීල්ඩ් එකකින්නේ. එතකොට මේ විශ්වයේ පවතින හැම භෞතික දෙයකටම හැම ස්වභාවික දෙයකටම හැම ජීවී අජීවී හැම දෙයකටම ඕරා එකක් තියෙනවා. ඒකට එනර්ජි ෆීල්ඩ් එකක් තියෙනවා. ඒකට අපිට මේ ස්වභාවධර්මයේ තියෙන එනර්ජි එකත් එක්ක අපිට මේ අපේ එනර්ජි ෆීල්ඩ් එක එකතු කරගන්න පුළුවන්. එතකොට අපිට මේ ස්වභාවධර්මයේ ශක්තියින් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉරේලියත් එක්ක, හඳේලියත් එක්ක, වතුරත් එක්ක, ගස්කොළන් එක්ක අපිට හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් මේ ඕරා එක හරහා. ඒ වගේම අපිට අපේ අවට ඉන්න මිනිස්සු සත්තු එයාලගේ තියෙන හැඟීම් තේරුම් ගන්නත් පුළුවන් වෙනවා මේ ඕරා එකෙන්. හැඟීම් සිතුවිලි එයාලගේ ভাইබ්‍රේෂන් එක කොයි වගේද ඒ දේවලුත් අපිට ෆීල් වෙන්න පටන් ගන්නවා මේ ඕරා එක ගොඩක් ප්‍රබල වුණාම. අපේ ඕරා එක ගොඩක් ප්‍රබල නම් අපිට අපේ අවට තියෙන හැම දෙයකම ভাইබ්‍රේෂන් එක කොයි වගේද කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපි අපේ ඕරා එක ගොඩක් ධනාත්මක විදිහට පවත්වාගෙන යනවා නම් ගොඩාක් ශක්තිමත් ඕරා එකක් අපි පවත්වාගෙන යනවා නම් අපේ ජීවිතේට ගොඩක් ධනාත්මක දේවල් ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඕරා එක ගොඩක් හොඳයි නම් ගොඩක් හොඳ දේවල් ධනාත්මක ශක්තියින් අපේ ජීවිතයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ওই දේවල් ටික ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලබන සතියේ වීඩියෝ එකෙන් මම අපේ ශරීරයේ තියෙන චක්‍රාස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඔයා තාමත් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ YouTube channel එකත් එක්කත් එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.